හිටපු ආණ්ඩුව ගානේ මුන්න රැකගත්තා පදුර දීතිකාව ඇති කරුවා අනිත් පත්‍රිකා කුමාරතුංග 1999 නැතිවරණ ව්‍යාපාරික කරපු වැඩේමයි. ඒකම තමයි මේ යෝජනා කරන්නේ. ඒ නිසා ඒක කරලා අපි හිතන්නේ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව බලයට ආවේ මේ රටේ වෙච්ච අයුක්තිසහගත ඝාතන මිනිමරු ඇහැරගෙන අතුරුදහන් කිරීම මේ සියල්ලට යුක්ති ඉෂ්ට කරනවා කියලා තමයි ආණ්ඩුව බලයට ආවේ. ඒ බලයට ආපු ආණ්ඩුව අද ඒ කිසිවකට යුක්ති ඉෂ්ට නොකර අහක බලාගෙන ඉන්නම නම් අපි හිතනවා ඒක ජනවරමට කපහැනීමක්, ජනවරමට පිටින් යාමක්, ජනවරමට පස්සාරවීමක්. ඒත් අපි ආණ්ඩුවට කියනවා අපි ආරම්භ කරනවා රටපුර උද්ඝෝෂණ, අපි ආණ්ඩුවට බල කරනවා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ බටලන් හිටපු ඝාතකයින්ට වදකයින්ට දඬුවම් දී යුතුයි. ඔහුගේ ප්‍රජායිති හවුස් කරන කියලා කෙලින්ම මේ වාර්තාව කියලා දිනවා. ප්‍රජායිති හවුස් කළ යුතුයි. ඒකට නීති නැත්තම් නීති ගේන්න පුළුවන් 3 පාර්ලිමේන්තුවක් තියෙනවා. පාර්ලිමේන්තු බලය හදලා තියෙන එකට. ඒ නිසා නීති අරගෙන ඇවිල්ලා හරි මේ සුදා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. මේක බටලන්දර විතරක් නෙමෙයි. බටලන්ද 88 පස්සේ 2008 2009 එතනින් පස්සේ මේ රටේ සිද්ධ වෙන දවස ගානේ සිද්ධ වෙන මේ පොලිසිය ඇතුලේ ඒ වගේම බදකාකාරය ඇතුලේ ඒ වගේම අතුරුදහන් කිරීම ඇතුලේ සිද්ධ වෙන ඝාතන සියල්ලට යුක්ති ඉෂ්ට වෙයි. ඒ යුක්ති මේ සමාජය ආයදිනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුව දැන් පීටි එක තවත් ක්‍රියාත්මක කරනවා. පීටියට තව විකල්ප පීටි එකක් ගේනවා කියලා කියනවා. ඒ වගේම තවත් මර්ධන නීති ක්‍රියාත්මක කරනවා. OS එක ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල ක්‍රියාත්මක කරන ගමන් ආණ්ඩුව කියනවා ප්‍රජාතන්ත්‍රවාදී හදනවලු ඒගොල්ලෝගේ පොරොන්දු ඉෂ්ට කරනවලු. ඒ නිසා මේ සියල්ල අතර පෙනෙමින් ඉන්නවා ආණ්ඩුව ජනවරමට පස්සර වුණා. ඉදිච්ච ආණ්ඩුවකින් වැඩ කරනවා කියලා අපිට පෙනෙමින් ඉන්නවා. අපි ආණ්ඩුව නැවත අවධාරණය කරනවා. වහාම රනිල් වික්‍රමසිංහගේ මේ මිනිමරු ක්‍රියාමාර්ග ගන්න. ඔව් මිනිමරු විතරක් නෙවෙයි. ඔව් ආර්ථික ඝාතකයෙක්. මේකට ක්‍රියාමාර්ග ගන්න. මේක නොගත්තොත් අපි අනුර දිසානායකර කියනවා 2028 මේ රටේ නැවත ආර්ථික අර්බුදයක් එන්නේ පැරණි විදිහට තියෙනවා. ඒ ගැටේ ගහලා තින්නේ ඒ කාලබෝම්බේ හයි කරන රනිල් වික්‍රමසිංහට එළිය නඩට ඉන්න දුන්නොත් Netflix බල හිඟ දුන්නොත් එම අනුර දිසානායක ඔයාටම මේ ප්‍රශ්න කවදාරිය හම්බෙයි කියන එක අපි අවධාරණය කරනවා. ඔව් ඒක පැහැදිලිවම ගලිකඩ පොලිසිය ඇතුළේ තරුණයෙක්ව ඝාතනය වුණා. ඒ ඝාතනය වෙච්ච එක සම්බන්ධයෙන් ආණ්ඩුව දවස් ගාණක් ඉහට විඳලා දැන් පොලිසිය ස්ථානාධිපතිවරට මාරුවක් දීලා තියෙනවා. මේක